ගායිස් ඉතින් පිළියන්දල හයිබ්‍රිඩ් වන් කියන්නේ දැන් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා ගියර්බොක්ස් රිපෙයාරින් වලට. ඉතින් කොච්චර කතා කරත් ගියර්බොක්ස් රිපෙයාර් ගැන ගොඩක් අය මේ පිළිබඳව ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා අපිට තේරෙනවා. ඉතින් මේ ළඟදී ඉතින් අපිට වාහනයක් ආවා ඒක ගැන කතා කරන්න තමයි මම හිතුවේ Prado 150 vehicle එකක්. මේ vehicle එකේ තිබිච්ච ප්‍රශ්න තමයි ගියර් හරියට shift වෙන්නේ නැහැ කියලා අපිට කිව්වා අවිල්ල කස්ටමර්. ඉතින් කස්ටමර් කිව්වට පස්සේ අපි චෙක් කරලා බැලුවා ඇත්තටම මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කස්ටමර් මේකේ හරියට ඔයිල් චේන්ජ් එක කරලා නැහැ. මෙයා ගත දවස් ඉඳලා vehicle එක drive කරලා තිනවා සමහර වෙලාවට 60000න් විතර තමයි ගියර් ඔයිල් එක මාරු කරලා තියෙන්නේ. ඇත්තටම vehicle එකක් ඔයාලා පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම 35000 40000 අතර ඔයාගේ ගියර් ඔයිල් එක මාරු කරන්නම ඕනේ. එහෙම නැත්නම් ඔයාලට ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ කස්ටමර් කරලා තිබිච්ච තව වැඩක් තමයි vehicle එකේ හරියට ගියර් shift නොවී තියෙද්දිත් vehicle එක drive කරලා තියෙනවා. vehicle එක මෙයා check කරගෙන නැහැ. ඒකත් එක්කත් ඇතුළ ගොඩක් damage වෙලා තිබ්බා. අපිට ගොඩක් ලොකු repair එකක් මේ vehicle එකේ gear box එකේ කරන්න තිබ්බා. ඉතින් අපි හැමදාමත් කියන වගේ වෙලාවට gear oil එක මාරු කරගන්න ඔයාලට gear shift වෙනවා එකේ වෙනසක් දැනෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අපිට කතා කරලා අපෙන් උපදෙසක් ගන්න මොකද්ද වෙන්න ඕනි කියලා. එතකොට ඔයාලට පුළුවන් ලොකු මුදලක් වියදම් වෙන්නේ නැතුව gear එක ඔයාගේ බේර ගන්න. ඔයා හරියට gear oil මාරු කරොත් වෙලාවට gear oil මාරු කරොත් ඔයාලට පුළුවන් ලොකු කාලයක් gear box එක පරිසම් කරගෙන පදින්න. මේ වෙදිත් ගොඩක් අපි ගාවට එනවා Allion, Premier, Axio, Toyota Prado, Land Cruiser, Nissan X-Trail වගේ ගොඩක් වාහන මේ වෙද්දිත් පිළියන්දලා හයිබ්‍රිඩ් වන් අපි ගාවට එනවා ගියර් බොක්ස් වල ප්‍රශ්නත් එක්ක. ඉතින් ගොඩක් වෙලාවට මේ කස්ටමර්ස්ලම කරන වැරදි නිසා තමයි මේ vehicles මෙහෙම damage වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ vehicle පාවිච්චි කරන්නේ ගොඩක් busy කට්ටිය. ඒගොල්ලන්ට vehicle එක ගැන හිතන්න වෙලාවක් නැහැ. vehicle එක බලන්න වෙලාවක් නැහැ. සමහරවිට drivers ලා තමයි කියලා service එක කරන් එන්නේ. එතකොට drivers ලා මේකේ owners ලා හරියට update කරලා නැහැ. ඉතින් ඒවත් එක්ක තමයි මේවා මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ අපිට තේරිච්ච විදිහට. ඒක නිසා ඉතින් ඔයා vehicle එක පාවිච්චි කරන නම් අනිවාර්යෙන් vehicle එක ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම මේ gear box එක ගැන gear shift වෙන්නේ නැත්නම් ඔයාට vehicle එක හරියට drive කරන්න බෑ කියන්නේ ඔයාට ඔයාගේ vehicle එකත් එපා වෙනවා. වාහන හැම එකක්ම ඇත්තටම මේ gear box එකේ ප්‍රශ්නත් එක්ක එපා වෙන්න පුළුවන්. පිළියන්දල hybrid one අපි ගාවට આવොත් එහෙම වෙන්නේ නැහැ. මොකද එකපාරක් repair කරාට පස්සේ අපිට return එන්නෙත් නැහැ. ඕගොල්ලෝගේ vehicle එකත් හරියටම ඕගොල්ලන්ට පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් පිළියන්දල hybrid one කියන්නේ gear box repair වලට විතරක් නෙමෙයි engine repairing, suspension repairing, hybrid battery repairing, Japan bus repairing මේ හැම දෙයකටම මේ වෙදි ලංකාවේ ගොඩක් අය විශ්වාසයෙන් එන තැනක්. ඒක නිසා ඔයාගේ vehicle එකේ මොන ප්‍රශ්නයක් තිබ්බත් පිළියන්දල hybrid one අපේ ආයතනයේ දොර විවෘතයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අපි ගාවට එන්න. ඔයාලට එන්න බැරි නම් ඔයා දුරක නම් ඉන්නවාට පුළුවන් අපිට දුරකථන මොකක්ද දීලා මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ කොයි වගේද දැන් මේකේ තත්ත්වය අපිට කොයි වගේ මුදලක් යයිද මේ vehicle එක repair කරගන්න කියලා අපෙන් යම්කිසි අදහසක් අරගෙනම ඔයාට එන්න appointment එකක් දාලාම අපි ගාවට එන්න. එතකොට ඔයාට වැඩේ කරගන්න එක හරිම පහසුයි. ඉතින් අනිවාර්යයෙන්ම නම්බර් එක මතක තියාගන්න. දැන් ඔයාගේ vehicle එකේ ප්‍රශ්නයක් නැත්නම් නම්බර් එක hybrid one කියලා save කරලා තියාගන්න. ඉතින් ඔයාගේ වාහනේ ප්‍රශ්නයක් ආවොත් පිළියන්දල hybrid one අපි ගාවට එන්න. අපි vehicle එක හදලා දෙන්නම්. ඔයාගේ vehicle එක කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙන්න.